ආයි යාළුවනේ සුබ දවසක්. මෙච්චර වෙලා ඉතින් මේ ඔයාලට මං ඉස්සෙල්ලා වීඩියෝ එකේ දැම්මා කොහොමද පතෝලට කොහොමද මේ පැල වෙලා තියෙන්නේ කියලා මං පොඩි වීඩියෝ එකක් දැම්මා ඔයාලට. අද මේ මට ඔයාලට වීඩියෝ එක දෙන්න ටිකක් පරක් වුණා. අද උදේ ඉඳන්ම මේවා හිටෙව්වා. මට හිතුණා ඔයාලට හිටවනවා මේ පොඩි වීඩියෝ එකක් දෙන්න ඕනි කියලා කොහොමද පැල හිටවන්නේ කොහොමද කියලා. මේ දැන් නම් භාගයක් දුරට ඉවරයි. පොඩි වැස්සකුත් ගියා මේ යාළුවනේ. ඒ හින්දා මේ පොඩි වැස්සක් ගියා. මට ඔයාලට මේ වීඩියෝ එක දෙන්න ටිකක් පරක් වුණේ ඒකයි. කොහොමද වැඩේ වෙන්නේ කියලා. ඒ හින්දා මේ වීඩියෝ කරන්න හදද්දිම තමයි වැස්ස පටන් ගත්තේ. ඒ හින්දා ඉක්මනට ගෙදරට ගියා. ගිහලා මේ ආපහු ආවා. ටිකක් තියෙනවා තව හිටවන්න. කොහොමද වැඩේ වෙන්නේ කියලා මම ඔයාලට පෙන්නන්නම්. යාළුවනේ මේ වැස්ස හින්දා පොඩ්ඩක් අමාරුයි වැඩේ. මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ. මේකෙන් මෙහෙම මේකේ තියෙනවා මේ තියෙන එකෙන් ඇට මෙහෙම දෙකක් ගන්නවා. දෙකක් අරගෙන මෙන්න මේ විදිහට මෙහෙම චුට්ටක් මෙහෙම ඇඟිල්ලෙන් මේවා කරලා මෙන්න මේ ඇටේ තියන්න ඕනේ මේ අතට. මෙහෙම තිබ්බොත් බෑ. ඔයාලට පේනවද ඇටේ මේ විදිහට ඇටේ හිටවන්නේ නැහැ. මෙන්න මේ විදිහට මෙහෙම යටට තමයි. ඒකෙන් දැන් චූටි ඔයාලට පේනවද මේ චූටියට පොඩකින් චූටි මේ එකක් වෙලා තියෙන්නේ. ඒක මෙන්න මෙහෙම ඒවා කරා මේ මෙහෙම තියලා ඕහොම හිටවන්න තියෙන්නේ. අනිත් එකත් මේ පැත්තෙන් එක තැනින්ම හිටවන්නේ නැහැ යාළුවනේ. මේ විදිහට ඒකත් මේ අතටම ඔන්නෝම කරනවා. එන්න එහෙම තමයි යාළුවනේ ඒවා හිටවන්නේ. ඉතින් මට අද හරිම සතුටුයි. ගොඩක් දුරට දැන් පතෝල මැස්සේ වැඩ ඉවරයි. දැන් ඕම් පතෝල ඇට ටිකත් හිටෝලා ඉවරයි. ඔන්න ඔය විදිහට තමයි වැඩේ වෙන්නේ. ඇට ටිකක් ඉතුරු වුණා. මේ තියෙන්නේ ඉතුරු වෙච්ච ඇට ටික යාළුවනේ. දැන් ඒක මම කරන්නේ දැන් මේවත් එක්ක මේ තියෙන ඉතුරු වෙච්ච ටික මේක පැකට් කරනවා. ඒ කියන්නේ දැන් මේවා මෙහෙම තියලා බෑනේ. දැන් දැන් මේ වැස්ස කාලේ හින්දා සමහර පැල මැරෙනවා. සමහර පැල සත්තු කනවා. දැන් මේක උඩට එනකොට එහෙම වෙනවා. එතකොට මේ අපි කරගන්නේ මේ ඇට ටික අරගෙන මේවා පැකට් කරගන්නවා. එතකොට ඒවට බලලා මැරිලා තියෙන ඒවට සත්තු කාලා තියෙන ඒවා බලලා මේ ඒවා අපි හිටව ගන්නවා. ඒ හිටවන වීඩියෝ එක ඒවා ඔක්කොම මම ඔයාලට දෙන්නම් යාළුවනේ. අදට නවතින්නම්. ඔයාලට සුබම සුබ දවසක්.